ඉඳලම එයා ඉන්නකුත් එහෙමයි. ඉතින් ආයි ඉදිත් බීලා ගෙදර රණ්ඩු කරන එක වෙන ළමයිගේ දේවල් කරේ නැහැ කිසිම දෙයක්. ඒ දේවල් මම තමයි කරේ. Oh. අපි සබර්ගමුට ඒ විදිහට දැන් ඇවිල්ලා වෙන්නේ පුත්තල මේ මෙන්න මේ අම්මලා ගෙදරට අපි ගිහිල්ලා බලමු ඒ අම්මලා ගෙදරට කොහොමද ඒ කට්ටිය ජීවත් වෙන්නේ ඒ කට්ටියගේ වටපිටාව කොහොමද කියලා. ඉතින් අපි ඉතින් මේ ඇවිල්ලා ඉන්නේ ඒ පාරට තමයි. මේ කොහෙද අම්මා? අපි ඉන්නේ බර්ලන් කට්ටුවේ. බර්ලන් කට්ටුවේ. මම බර්ලන් කට්ටුවේ කොහෙද මේ ගම්මානේ? බර්ලන් කට්ටුව කියන්නේ මුන්දලම ගම්මානේ. මුන්දලම බර්ලන් කට්ටුව ගම්මානේ. ඔව් අම්මා මොකද ඉතින් ළමයි 4 දෙනයි එක්ක අම්මා කියන්නේ? මං කියන්නේ නැහැ ඉතින් මේ ගේ ටිකක් හදාගන්න උදව් කරන්න කියලා තමයි. එතකොට අම්මට ළමයි අම්මගේ නම මොකක්ද අම්මා? W තක්ෂිලා මදුවන්ති. පුතාගේ නම මොකක්ද පුතා? දිනෙත් තීක්ෂණ. මානිකේ යන්න බබා. මානිකේ නෙළුම්යා. පුතාගේ? මිනුලි තීක්ෂලා. හරි. අපි අහමු කියනවා. අම්මට මොකද මේ ඇත්තටම උනේ කියන්න බලන්නකෝ. දවරු 4 දිනක් එක්ක ඔයා තනි වෙලා ඉන්නවා. ඔව්. කියන්නකෝ විස්තරය වගේ. ඉතින් දැන් මෙයාලත් එක්ක ඉතින් කුලී වැඩ කරගෙන තමයි ජීවත් වෙන්නේ මහත්තයා දාලා ගිය දවසේ ඉඳලම. ඉතින් එයා ඉන්නකුත් එහෙමයි. ඉතින් ආයි ඉදිත් බීලා ගෙදර රණ්ඩු කරන එක වෙන ළමයිගේ දේවල් කරේ නැහැ කිසිම දෙයක්. ඒ දේවල් මම තමයි කරේ. දැන් ඉතින් ටිකක් අමාරුයි පොඩි එක්කෙනත් එක්ක වැඩකට යන්න. ගෙදර අම්මා තමයි අපේ අම්මා තමයි බලන්නේ. ඉස්කෝලේත් යවාගෙන ඒවා කරගන්නවා. මට ඉතින් මේ ගේ හදාගන්න උදව්වක් කාගෙන් හරි හම්බ වෙනවා නම් ලොකු දෙයක්. පොඩි අයත් එක්ක ඉන්න තැනක් අම්මා ගේ ටිකක් බාගෙට හදන් ඉන්නවනේ. ඔව් අත්තිවාරම ටිකක් බාගෙට දාලා දිනවා කාමර දෙකකට වගේ අත්තිවාරම දාලා තියෙනවා. අනිත් හරියත් කියන්නේ පොටිපෝ කෑල්ලයි සාලෙටයි වගේ ගල් එලලා තියෙනවා. උඩට බැඳලා නැහැ. බිමට එලලා තියෙන්නේ. ඒ ටික කරගන්න ඉතින් හම්බුන්නේ නැහැ අතේ වියදම නැති හින්දා. ඔව් එතකොට බබාලා ඉස්කෝලේ යන්නේ මම කොහොමද ඒව කරගන්නේ? ඒව කරගන්නත් ඉතින් අහල පහල අයත් උදව් කරනවා. අම්මා වැඩියෙන්ම අම්මා තමයි බලන්නේ. අම්මා තමයි සේරම වැඩි හරියක් කරන්නේ. එතකොට ඔයා කියන්නේ මේ කෑල්ල හදලා පොඩියට අපි හදාගත්තොත් ඔව් ඇති ඉතින්. අම්මා ඔයාට දෙයිද ඉඩම ලියලා කොහොමද තත්ත්වය? ඔව් අම්මා අපි දෙන්න නංගිටයි මටයි තමයි තියෙන්නේ. මයි නංගි විතරයි ඉන්නේ සහෝදරයන්ට. අපි දෙන්නට තමයි මේක තියෙන්නේ. එතකොට අම්මා ඒක දැන් කවරි ඔයාට මේක හදලා දෙන්න මේ වුණොත් ඔයාට ඒක ලියාගෙන මේක කරන්න පුළුවන් නේද? ගැටලුවක් නෑ නේද අම්මා? හරි. ඒක ඔයාට ලියුම කරේ බාර දීලා තියෙනවා නම් ඒකේ ලියුම කොපි එකක් තියාගන්න. ඉතින් මේ ළමයි 4 දෙනාට අම්මා මොනවද ජොබ් එක කරන්නේ? ඉතින් කන්න බොන්න දෙන්න. ඉතින් සර් මං කුලී වැඩ තමයි කරන්නේ. කුලී වැඩ කරේ. ඉතින් දැන් නම් යන්න බෑ. තාම දැන් මාස 4ක් විතර මෙයා හම්බුනාට පස්සේ ගියේ මෙයා හම්බෙන්න ඉද්දි වැඩ කරා. ඒකට මෙයාගේ මේක තාත්තා දාලා ගියේ, ඔයාගේ මහත්තයා දාලා ගියේ මෙයා හම්බෙන්න ඉන්නේ නැද්ද? ඔව්. දැන් මාස 8ක් විතර වගේ දාලා ගිහිල්ලා. ඉතින් ඒ හින්දා වැඩක් කරගන්න ඉඩකුත් නෑ. අම්මා තමයි හැමදේම කරන්නේ. අර රජෙන් හම්බ වෙන දේවලුත් එක්ක ඉතින් ළමයිගේ දේවල් කරගන්න. එතකොට මේ ළමයිගේ අම්ම ඉස්කෝලේට කොහොමද අම්මා? ඉස්කෝලේ යනවා හොඳට. තුන්දෙනාම ඉස්කෝලේ යනවා. හොඳට ඉගෙන ගන්න පුළුවන්. ඔව් හොඳට ඉගෙන ගන්නවා. මෙයාට චුට්ටක් අර මතක හිටින එක අඩුයි. ඒ වුණාට ලොකු එක්කෙනාට. ලොකු පුතාට එයා ඒ වුණාට ඉගෙන ගන්න ඉස්කෝලේ යනවා. ක්‍රීඩා වලින් අනිත් දේවල් වලින් එයා ඉන්නවා ටිකක්. මෙයා දැන් 6 වසරේ මෙයා 1 වසරේ ඉගෙන ගන්නවා හොඳට යනවා. අම්මා හොඳට උගන්වන්න ළමයිට. මේ අම්මා මෙහෙමයි මේ අපි ඇවිල්ලා අම්මා මේ කතා කරන්නේ මේ රටේ අනාගතේ හින්දානේ. දැන් ඔයාට ඉන්න තැනක් නැහැ. ඔයාට අම්මයි ගෙදර හරි අම්මා වෙනම ගයක් නේ.
මොකද ඔයාලට මේ කෑල්ල තිබ්බනම් DNA කියලා සතුටින් මේක කරන් ඉන්න පුළුවන් නේ. ඉතින් ඒක නිසා තමයි මම ඇවිල්ලා එන්න කිව්වම මම ඇවිල්ලා පොඩ්ඩක් බලලා මේක කරලා කොහොම හරි මේක ලෝකෙට අපි දාලා මේ සබර්ගමු ටීවී එක හරහා උදව් කරන්න ලැහැත්ති කරගත්තේ. ඉතින් අම්මා චූටි කෙනාට කොහොමද අම්මා පිටියන අම්මා ටික ඔක්කොම නෑ එයාට පිටි කිරි දෙන්නේ නැහැ. මව් කිරිම තමයි දෙන්නේ තාම. කිසිම දෙයක් දෙන්නේ නැහැ. එතකොට එයාගේ නම මොකක්ද අම්මා? එයාගේ නම මනුක. මනුක. බලන් ඉන්න විදිය. ඉතින් අම්මා එතකොට මෙයාට මේ පිරිපිටිත් දෙන්න දැන් ඔයා ගියාම පස්සේ ඉතින් මේක දෙන්නේ නැහැ. දැන් අම්මටත් සමහරු ඉතින් වැඩක් කරන්න අම්මත් වයසයි. ඉතින් ඒ හින්දා මම එයාට කිව්වා ඉතින් මෙයාව බලා ගන්න මං පිටිකිරි එකක් හරි ලියලා ඉතින් අරන් දෙන්න. ඒත් ඉතින් තාමත් එහෙම කරන්නත් ඉතින් වැඩකට යන්න විදියක් නැති හින්දා එහෙම කරගන්නත් අමාරුයි ඉතින්. හරි. එතකොට අම්මට එතකොට මේක ගන්න නම් අම්මා දැන් ඔයාගේ දැන් ප්‍රශ්නේ ඉතින් දැන් ඒක නිරාකරණය කරන්න බැහැනේ. මහත්තයා